ලංකා දුම්රිය ඉතිහාස පොතේ පිටු පෙරළගෙන යද්දී එදා මෙදා තුර වූ දුම්රිය අනතුරු ගැන ලියවුණු පරිච්ඡේදයක් හමු වෙනවා. රේල් පිළි අතුරන්න පටන් ගත දවසේ ඉඳලා සිද්ධ වෙච්ච අනතුරු වලින් ඒ පරිච්ඡේදය පිරී යනවා. එඩේරමුල්ල බම්බුහෙල්ලේ මඩගෝරුවේ එරණු දුම්රිය කම්කරුවන් ප්‍රවාහනය කළ දුම්රිය අනතුරින් පටන් ගත්ත ඒ කතාව 2014 අප්‍රේල් 30 වෙනිදා සිදු වූ පොතුහැර දුම්රිය අනතුරු වෙනකල් ලියවී තියෙනවා. ඒ අතරින් සමහර ඒවා තවමත් අපේ හදවත් කම්පා කරනවා. ඒත් ඇතැම් අනතුරු කාලයේ වෙලිතලාවෙන් වැසී ගිය නමුත් ඉන් සමාජයට ඇති කළ කම්පනය නම් මෙපමණකයි කියානින් කරන්න බැරි තරම්. ඉතින් අද දවසේ විමසුම ඔස්සේ කතා කරන්න හිතුවේ අපේ මතකයෙන් ගිලිහි ගිය තරා කාලවකවානුවකදී සිදු මාරාන්තික දුම්රිය අනතුරක් ගැනයි. රැඳී සිටින කියලා ආරාධනය කරනවා දවස විමසුම සමග. මේ අවාසනාවන්ත දුම්රිය අනතුර තමයි 1981 කුරුණෑගල දුම්රිය ස්ථානයේදීම සිදු වූ දුම්රිය ගැටුම. 1980 දශකයේ මුල් භාගයේ කියන්නේ උතුරු නැගෙනහිර දුම්රිය මාර්ගයේ වැඩ කටයුතු ඉතා සාමාන්‍ය පරිදි සිදු වුණු කාලවකවානුවක්. හැමදාම රැට කොළඹ බලාධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියන් එක පිට එක ගමන් කිරීම සාමාන්‍ය සිරිතක්. ඒ කාලේ දුම්රිය කාලසටහනට අනුව කුරුණෑගල දුම්රිය ස්ථානයට මුලින්ම ළඟා වෙන්න ඕන කංකසන්තුරේ ඉඳලා එන අංක 70 දරන තැපැල් දුම්රියයි. දෙවෙනියට එන්නේ මඩකලපුවේ ඉඳන් එන අංක 72 දරන දුම්රියයි. අවසානයේට එන්නේ තලෙමන එක්ස්ප්‍රස් ඒ කියන්නේ අංක 70ට දුම්රිය. නමුත් 1981 ජනවාරි 5 වෙනිදා මේ හැමදේම වෙනස් වුණා. එදා කංකසන්තුරේ ඉඳලා ආපු අංක 70 දුම්රිය සුපුරුදු වෙලාවට වඩා ප්‍රමාද වෙලයි ධාවනය වුණේ. ඒ නිසා එදා කුරුණෑගලට මුලින්ම ළඟා වුණු මඩකලපුවේ ඉඳලා ආපු M2 පන්තියේ එන්ජිමක් සහිත අංක 72 දරන තැපැල් දුම්රියයි. අංක 72 දරන දුම්රියෙන් තැපැල් මරු හා පාර්සල් වලට අමතරව කිරිපෙට්ටි බෑම සිදු වුණා. මේ නිසා මේ දුම්රිය කුරුණෑගල දුම්රිය ස්ථානයේ සෑහෙන වෙලාවක් නතර කළ තැබීම සාමාන්‍ය දෙයක්. මේ අතරතුර ප්‍රමාද වෙලා ආපු අංක 70 දරන දුම්රිය මේක ධාවනය වුණේ M6 වර්ගයේ 793 දරන එන්ජිමෙන්. මේ වෙනකොට M6 වර්ගයේ දුම්රිය එන්ජින් වල තීන්ත සුවඳවත් ගිහිල්ලා තිබුණේ නැහැ. ඊට වසර දෙකකට කලින් ඒ කියන්නේ 1979 වර්ෂයේ ආනයනය කළ අශ්ව බල 1650ක බලවත් එන්ජිමක් වූ මෙය එකල දිවයින සිසාරා සාර්ථකව ධාවනය වෙමින් පැවතුණා. ඉතින් M6 793 එන්ජිම ඇමිනු අංක 70 දරන දුම්රිය ළඟම තිබුණු වැල්ලව දුම්රිය ස්ථානයෙන් පිටත් වෙලා කුරුණෑගල දෙසට වේගයෙන් එදිමින් තිබුණා. ඒ කාලේ උතුරු දුම්රිය මාර්ගය තනි දුම්රිය මාර්ගයක්. කුරුණෑගල දුම්රිය කාර්ය මණ්ඩලය තීරණය කළේ අංක 72 දුම්රියේ වැඩ කටයුතු ඉවර වෙනකල් අංක 70 දුම්රිය පිටත නවත තබා ගැනීමටයි. වෙලාව අලියුම 4:25යි. විනාඩි 25කට අධික කාලයක් කුරුණෑගල නැවතී සිටි අංක 72 දරන දුම්රිය සියලු වැඩ කටයුතු අවසන් වී ප්‍රධාන නියාමකවරයාගේ අවසරය ඇතුව නලාවනාද කරමින් ඉදිරියට ඇදෙන්න පටන් ගත්තා. නමුත් සිදුවේ නොසිතූ දෙයක්. දුම්රිය සංඥා මායිම් නොකර වැල්ලව දෙසින් අධික වේගයෙන් පැමිණි අංක 70 දරන දුම්රිය එක වරම වේදිකාවේ සෙමින් ඉදිරියට ඇදෙමින් තිබූ අංක 72 දරන දුම්රියේ පසුපස නියාමක මැදිරියේම ගැටුණා. අංක 72 දුම්රියේ තිබුණේ දේශීයව නිෂ්පාදනය කළ ලී මැදිරි. කිනම් වුණතුරකදී මේ ලී මැදිරි පපටම් වගේ කුඩුපට්ටම් වෙලා යනවා. 1964 විල්වත දුම්රිය අනතුරෙන් පස්සේ ප්‍රධාන දුම්රිය සඳහා චීනයෙන් ආනයනය කළ වානේ මැදිරි යොදා ගන්න ලැබුවා. එසේ වුවත් 90 දශකයේ වෙනකල්ම මේ ලී මැදිරි භාවිතා වෙලා තියෙනවා. ඉතින් අවාසනාවකට අංක 72 දරන දුම්රිය තිබුණේ මේ ලී මැදිරිමයි. කංකසන්තුරේ දුම්රියේ අධික වේගය නිසාම නියාමක මැදිරි ඇතුළු මැදිරි කිහිපයක්ම ෂණිකවම දර ගොඩක් බවට පත් වුණා. මේ අතරිනුත් ගොඩක් මහානියටපත් උනේ මඩකලපුව දුම්රියේ නියාමක මැදිරියට හා ඊට යාබද මැදිරියකටයි. මේ මහා ව්‍යසනයෙන් දුම්රියේ ප්‍රධාන නියාමකවරයා වේදිකාවට පැන ජීවිතය බේරගත්තත් පසුපස මැදිරි දෙකේ ගමන් කළ අහිංසක මගීන් 12 දෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. සමහර පුවත්පත් වාර්තාවලට අනුව මරණ සංඛ්‍යාව 13ක් ලෙසද දැක්වෙනවා. මියගිය අය අතර මඩකලපුවේ සිට කොළඹට ගමන් කරපු කතෝලික පූජකතුමෙක්ද සිටියා. අනෙක් පිරිස මඩකලපුව, සමන්තුරේ, හිඟුරක්ගොඩ, කොළඹ සහ කල්මුනේ ප්‍රදේශවල පදිංචිකරුවන්. දුම්රිය ගැටුමක් කතරම් බලවත්ද කියනවනම් මගී මෘතදේහ දුම්රිය මාර්ගයේ සහ වේදිකාවේ තැන විසිරී ගිය බවත් කියවෙනවා. මේ මෘතදේහ හඳුනා ගැනීම සඳහා රෝහල් දැන්වීම් පෝරුවේ උන්ගේ ඡායාරූපද අලවා තිබූ බව එකල මුද්‍රිත මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ඒ වගේම මගීන් 58 දෙනෙකුට අධික පිරිසක් බරපතල තුවාල ලබා කුරුණෑගල රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කෙරුණා.
මේ අනතුරින් පසුපසින් පැමිණි අංක 70 දුම්රිය M6 793 එන්ජිමටද බරපතල හානි සිදු වුණා. විශේෂම දේ තමයි ඒ කාලවකවානුවේ ලංකාවට අලුතින් මානයනය කළ M6 වර්ගයේ දුම්රිය එන්ජින් මුහුණ දුන් පළමු බරපතලම සහ මාරාන්තිකම දුම්රිය අනතුර මෙය වීම. දුම්රිය එන්ජිම නම් පිළිසකර කර මාස කිහිපයකට පස්සේ නැවත ධාවනයට යොදවනු ලැබුවා. කෙසේ වුවත් ඒ විදිහට හදලා නැවත රේල් පාරට දාපු 793 එන්ජිම ඊට වසර 5කට පස්සේ ඒ කියන්නේ 1986 මාර්තු 25 වෙනිදා උතුරු දුම්රිය මාර්ගයේදීම පුලියන්කුලම හා වවුනියාව අතරදී LTTE බෝම්බ ප්‍රහාරයකට හසු වෙලා සම්පූර්ණයෙන්ම විනාශ වූ නිසා ගර්හිත තත්ත්වයට පත් කළා. වර්තමානයේදී මේ දුම්රිය එන්ජිම රත්මලානේ අඩකේ නිසලව තියෙනවා. ඉතින් මේ වගේ ඉතිහාසය තුළ වැළලී ගිය තවත් එක් සිදුවීමක අවසානය මෙසේ සනිටුහන් කරමින් අදට දවස විමසුම හමාර කරනවා. ස්තුතියි.